ඈ එතකොට මොකද්ද නෙළුම් කුල්ල කියන්නේ? ඔක දැන් ඕකේ උඩ ගත්තාම ඕක යක්ෂයාගේවා මේ සර්ච් කරලා බලන්න සාතන් කියලා. එතකොට ඒකේ පින්තූර බලන්න යාගේ තමයි අයිති ලෝකේ. එතන මේ බුදුහාමුදුරු කියන්නේ පොඩි වෛරස් එකක් විතර ඒකට ඇටැක් කරන්න ආපු. ඉතින් මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. ඉතින් මේ නේද පුතේජි මහත්තයා මේ ගැන පොඩ්ඩක් තව පොඩ්ඩක් ඉතින් ඔබ සමට සුබ සන්ධ්‍යාවක් කියලා කියනවා පළමුවෙන්ම. අද අපි කතා කරන්න ඕනේ නැත් දේවල් තමයි ඇත්තටම කතා කරන්න ආවේ. මොකද මේ දුකයි මිනිසුන්ට වෙන තත්ත්වය ගැන ඉදිරියේදී ඇත්තටම කලකිරීමක් කම්පා වීමක් හිතේ දැරිච්ච හින්දා තමයි මෙහෙම වෙන්නේ. නමුත් මේවා කියන්න ගියාම ඔය අඩු කුලේ සෙට් එකක් ඉන්නවනේ උන්ට අඩුවෙන් තමයි දැනෙන්නේ. ඒ කියන්නේ මේ මිනිසුන්ගේ ඇත්තටම ඡන්දේ මේ රජ කාලෙන් ඡන්දේවත් පාවිච්චි ගන්න දුන්නේ නැහැ. පැත්තකට කොන් කරලා තිබ්බේ. මේ මොකද ඒ තිබ්බේ අඩුයි. දුප්පත් කියන්නේ අඩුයි හින්දානේ. ඒක සිතුවිලි පැත්තෙනුත් අඩුයි, මානසික මට්ටමෙනුත් අඩුයි, දැනුම පැත්තෙනුත් අඩුයි. දැනුම ආයෙ අලුතෙන් හොයාගන්න උත්සාහ කරන්නේත් නැහැ. ඉතින් අපිට මේවා ගැන කතා කරන්න ගියොත් එහෙම මේ දැන් අද මාතෘකාව වෙනවා. ඉතින් මම මේ වැටහීම ගැන ලබා ගන්න එක තමයි මම මේ කතා කරන්නේ. සතියෙන් යුතුව ජීවත් වුණොත් ඉස්සරහට ජීවත් වෙත හැකි හැමෝටම. ඉතින් පළවෙනිම කල්පනා කරන්න ඕනේ මේවා මොකටද කරන්නේ? මොකෙන්ද කරන්නේ? මොකක් සඳහාද කරන්නේ? ඔන්න ඔය සූත්‍රයේ ආදේශ කරත් ඔය ප්‍රශ්න වලට මේ අර පස්මහ බැලුම් බුදුහාමුදුරුවෝ බලන්නේ මේ උප්පත්තියක් කරන් ආවේ. ඒ කාරණාව සම්පූර්ණයෙන්ම හරි. එතකොට කවුරු මාතෘකාවක් කිව්වහම අපි උඩින් ඉඳලා තමයි ඒක දිහා බලන්න ඕනේ. අපි මේ කියන දේවල් පිළිගන්න ඕනේ නැහැ. ඒවට මූලාශ්‍ර සාක්ෂි ඔක්කොම අන්තර්ජාලය පළ කරලා තියෙනවා. ඉතින් උන් අදහන ආගමේ හැටියට කියන්නේ යක්ෂයා සාතන් අදහන්නේ කියලා තමයි කරන්නේ. නැත්තම් උන්ගේ ආගමේ හැටියට පව්. ඒක ඔලිම්පික් කුලින් රඟපාලා පෙන්නුවා. එතකොට අපේ මාත් එක්ක ඉන්නවා මේ බොතේජු මහත්තයා. ගොඩක් දුර පළාතක ඉඳන් ආවේ මෙතනට ගෙන්න ගත්තා. ඉතින් අමාරුවෙන් මේ ගැන අපි සාකච්ඡා කරන්න ඕනි කියලා. ඉතින් මිනිසුන්ට දැන් මේ වෙන්නේ මොකද්ද? ඉස්ලාම් මම පොඩි මතක් කිරීමක් කරා යන්න මේක පටන් ගත්ත හැටි. 2019 ඉඳන් තමයි මේ සිද්ධිය නේද මහත්තයා බොතේජු මහත්තයා මේක මේ ආවේ මුලාරම්භය පටන් ගත්තේ. ඔව් ගම්මික ඔව් මේ 2019 ඉඳන් මිනිසුන්ට පටන් ගත්තා. නමුත් ඉඟිපල කරා ඊට කලින් ඉඳන්. දැන් මේ අවුරුදු 100ක් 120කට සැරයක් කරන දෙයක් තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. ඉස්සෙල්ලාම ඕස්ට්‍රේලියාවේ ජලහිගයක් එනවා කියලා ඔටුව මරන්න පටන් ගත්තා. එහෙම නේද මේ බොතේජු මහත්තයා ඉස්සෙල්ලාම පටන් ගත්තේ? මතකද මේ ඕස්ට්‍රේලියාවෙන් ඔටුව ඔක්කොම වනාන්තර වලින් සතු මැරුවා. ඔව් 2016 විතර. ඔව් ධම්මික මහත්තයා දැන් මේගොල්ලෝ අවුරුදු 100කට 150කට වරක් මේක නිකන් රීසෙට් එකක් වගේ කරනවා. ඒ කියන්නේ ලෝක විනාශයක් කියලා නෙමෙයි මේක කියන්නේ. ඔව් ග්‍රේට් රීසෙට් කියලා කියනවා. ග්‍රේට් රීසෙට් කියලා කියනවා. මේ රීසෙට් එක කරන්නේ මේ අතරම මේ පවතින පද්ධතිය තවදුරටත් දුවන්න බෑ. හරි? දුවන්න බෑ. මේකේ පරිසර දූෂණය වැඩි. හරි? මේකේ සූරාකයන් වැඩි. හරි? එතකොට මූල්‍ය පද්ධතියේ ලොකු ගැටලු තියෙනවා. හරි? සම්පත් බෙදී යාමේ ලොකු ගැටලු තියෙනවා. ඒකත් එක්ක මේගොල්ලෝ අවුරුදු 100කට 150කට සැරයක් මේක නැවත රීසෙට් එකක් කරලා මේක කලිනුත් මීට කලින් 1800 ගණන් වල රීසෙට් එකක් වුණා ඔය ටාටරියා කියලා ග්‍රේට් ටාටරියා කියන එක. ඒකේ ලොකු මඩ් ෆ්ලඩ් එකක් ඇවිල්ලා මේ මුළු ශිෂ්ටාචාරයම විනාශ වුණා. ඉතින් ඒකේ නටමුන් තමයි මේ වෙනකොට අරගෙන ඉවරලා ඔය ටෙස්ලා හොයාගත්තා. එහෙම කියලා ඉවරලා ගොඩක් ඒවා ඇවිල්ලා තියෙනවා. ඒ ෆ්‍රී එනර්ජි එහෙම ගොඩක් දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඒ වගේ ඔබතුමා ඔය කියාගෙන ආපු රීසෙට් එකේ එක කොටසක් තමයි මේ කාලෙදී යන්නේ ඉතින්. ඔව් දැන් මොඩි බාධා කිරීමක් කරනවා. දැන් මේවා අපිට පෙන්නවා. මාධ්‍යයෙන් පෙන්නවා, කාටුන් වලින් පෙන්නවා. මුකුත් ඕනේ නැහැ 2029 30 කියලා වර්ල්ඩ් ඉන් කියලා ෆිල්ම් කීයක් ගහලා තියෙනවද බලන්නකෝ. නේද බොතේජු මහත්තයා ෆිල්ම් කොච්චරක් ගහලා තියෙනවද? 10 ගාණක් ගහලා තියෙනවා ෆිල්ම් 2030 ලෝකේ නතර වෙනවයි කියලා. එක 2040 වෙනකොට තියෙනවා සමහරක් ඒවා වෙනම මාතෘකාවලට තමයි ඒවා දුවන්නේ. ඒ කියන්නේ නව ලෝකයක් නව මේ ඒ කියන්නේ
අති දියුණු ශිෂ්ටාචාරයක් ඒ තැන තමයි මේ යන්න හදන්නේ. දැන් රනිලුත් ඔවා කිව්වා දැන් ඔය රනිල් ගහලා තිබ්බ ස්ටිකර් එකක් ත්‍රීවිල් එකේ ගැහුවා මිනිස්සු ගහන් ගියා. ඔයගොල්ලන්ට මතක ඇති මේ කොරෝනා තාම ඉවර නැහැ. නව ජීවන රටාවක් උදෙසා එක පැත්තක් ගහලා තියෙනවා එහෙම. එතකොට ඒකේ ඉන්නවා ලෝගෝස් වල UN එකේ ඉන්නවා රාජ්‍ය ලාංඡනයේ තියෙනවා ඒගොල්ලෝ තමයි මේකට අනුග්‍රහය දක්වන්නේ කියලා. අනිත් පැත්තේ ගහලා තියෙනවා මීටරෙන් සිටින්න නිතර දෑත් පිරිසුදුව තබා ගන්න. ඉතින් මිනිසුන්ට මේක වැල් බයිලාවක් වගේ තමයි. මිනිස්සු හිතන් ඉන්නේ මේ කියන්නේ මේ දෑත පිරිසුදු තියාගත්තාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා කොරෝනා තාම ඉවර නැහැ කියලා මාර්තුකාව. ඒ කියන්නේ කොරෝනා ඉවර නැහැ කියන්නේ ගේනවනේ ආපහු නව ජීවන රටාවක් උදෙසා. අනිත් මාර්තුකාව. නව ජීවන රටාව කිව්වහම දැන් තියෙන ජීවන රටාව මොකද්ද? තියෙන ජීවන රටාව මොකද්ද? තියෙන ජීවන රටාවෙන් පරිබාහිරව ගිහිල්ලා නව ජීවන රටාවකට එනවා. ගේනවා කියන එක තමයි කියන්නේ. එතකොට අපි හිතමු තියෙන ජීවන රටාවේ කොළඹ ගිහින් ආවයි කියලා. එතකොට ඔයාලට කොළඹ ගිහින් එන්න බැරි වෙන්න බෑ නව ජීවන රටාවේදී. ඒ වගේ ලොකු වෙනස්කමක් සිද්ධ වෙනවා. මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. එතනට යන්න තමයි දැන් මේ ඔක්කොම ලෝකපාලකයෝ කියන කොට්ටාසයක් අපි හිතන් ඉන්නවා අන්ඩ්‍ර කුමාරයා, රනිලා, මහින්දයා, එතකොට මේ නාමල්ලා ඔක්කොම සුදුන කියලා. නමුත් උන් පාවිච්චි කරන මේ හස්ත සංඥා, එතකොට මුද්‍රා ඒ ඔක්කොම ගත්තාම ඔය එකතරා සංවිධානයකට නම කියන්න බැරි සංවිධානයකට අයිති. ඒක ලෝකපාලනය කරන්නේ ඒගොල්ලෝ තමයි. එතන ඉඳන් තමයි ඒගොල්ලෝ අජෙන්ඩා එක හදායන්නේ. මිනිසුන්ට දැන් නැත්තම් ඉතින් ඔය අන්ඩ්‍ර කුමාරයා දැන් බලයට ආවා. ඔය කියපුවා කරන්න බෑකක්වත් ඇයි බැරි වුනේ? ඌ දන්නවා ඌ මේ රට පාලනය කරන්න කියලා. නැත්තම් ඌ සද්ධා ඇත්තම කතා කරොත් මේ සදහැසිතින් නෙමෙයිද කිව්වේ අරවා දෙනවා මේවා දෙනවා මේවා කරනවා කියලා. මිනිහා දැනගෙන හිටියේ මොකද්ද මේ සිස්ටම් එක කියලා. ආවට පස්සේ පිටරටවල සංචාරය ගියාට පස්සේ තමයි තේරුම් ගත්තේ. ඊට පස්සේ මිනිහා ලස්සනට කට වහගත්තා. මිනිහට කරන්න දෙයක් නැහැ. මිනිහා නිකන් රූකඩයක් විතරයි. ඕක රනිලා තමයි ගේම් එක මැච් එක හරියටම ගැහුවේ මේ ඔය සිස්ටම් එක දැනගෙන. මේ මොකද රනිල් තමයි මුල් පුටුව. ඔය ලංකාවෙන් ඉන්න. ඔය ඉන්දියාවේ මෝදිලා ඔය ඔක්කොම අයිති. ඔය හැම රටම නෙළුම් කුල්ල කියලා එකක් ගැහුවානේ. ඔය නෙළුම් කුල්ල කියලා එකක් ගහලා ඉන්දියාවෙත් ගැහුවා. මලේසියාවෙත් ගැහුවා. එතකොට ඔය රටවල් ගානක්ම ඇයි මේ නෙළුම් කුල්ලම ගැහුවේ? එතකොට මොකද්ද නෙළුම් කුල්ල කියන්නේ? ඔක දැන් ඕකේ උඩ ගත්තාම ඕක යක්ෂයාගේවා මේ සර්ච් කරලා බලන්න සාතන් කියලා. එතකොට ඒකේ පින්තූර බලන්න එයාගේ ඔළුවට තියෙන ඔය නෙළුම් කුල්ල තමයි ආකෘතිය. එයාගේ දැන් ෆොටෝ එකේ ඉන්ටර්නෙට් එකෙන් බාගෙන බලන්න ඇඟිලි දෙකක් උස්සන් ඉන්නවා එක පැත්තකින්. පොඩි ළමයි දෙන්නේ දෙපැත්තෙන් ඉන්නවා සමහරක් ඒවා. එයා බොන්නේ ලේ. ඉතින් ඔය එප්ස්ටීන් ෆයිල් වලිනුත් මේ ආවේ ඔය කරුණ තමයි එළියට. නමුත් මිනිස්සු හිතුවා මේ පොඩි මේක මේ පොඩි ශාන්ති කර්මයක් කරන වැඩක් කියලා. නමුත් ලොකු පද්ධතියක් තියෙනවා ලංකාවේ. දැන් ඕකේ ලංකාවේ හැමතරම ශාඛා තියෙනවා. මේක ඕනනම් ඉතින් සර්ච් කරලා බලත හැකි. ඉන්ටර්නෙට් එකකින් මේ ඔය අලියාගේ සලකුණ අත එතකොට තරුව ඒ කියන්නේ විජේවීර තරුවනේ දාන් හිටියේ තොප්පියේ. එතකොට සේලුම දේශපාලන පක්ෂ එතකොට මේ සැරේ ඔය දිලිප් ජයවීර මොකද අත ඇඟිලි සංඥා දැම්මේ නැද්ද? ස්ටේජ් එකේ තිබ්බේ තරුවන වේද මාක මේ ලෝගෝ එක. ඒ තරුව දාලා ඉතින් ඒ මිනිස්සු එහෙම තමයි කටයුතු කරා යන්නේ. ඉතින් හැම දෙයක්ම ගත්තොත් මේක සාතන් නොහොත් මාරයට තමයි අයිති ලෝකේ. එතන මේ බුදුහාමුදුරු කියන්නේ පොඩි වෛරස් එකක් විතර ඒකට ඇටැක් කරන්න ආපු. ඉතින් මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. ඉතින් මේ නේද පොතේජි මහත්තයා මේ ගැන පොඩ්ඩක් තව පොඩ්ඩක් විස්තර මිනිසුන්ට ධම්මික මහත්තයා දැන් මේක මේ හතරවෙනි පරම්පරාවේ මේක වෝෆෙයා එකක් කියලා කියන්නේ. මේක යුද්ධයක්. ඇත්තටම මේ යුද්ධෙදී ඔය මෝටාර් එතකොට එහෙම එන්නේ නැහැ. ඇත්තටම හතරවෙනි පස්වෙනි පරම්පරාව විතර වෙනකොට මේ යුද්ධය සම්පූර්ණ වෙනස් වෙනවා. සයිකොලොජිකල් වෝෆෙයා එකක් තමයි ගොඩක් දුරට එන්නේ. ඒ කියන්නේ මේ යුද්ධයක් කියලා වෙලා මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. අමුන්ට ප්‍රහාරයක් තමයි මේ එල්ල කරන්නේ කියන එක දැනෙන්නේ නැහැ. ඉතින් ඒක දැනුවත් කරන්න තමයි දැන් මේ අපි දෙන්නත් මේක කතා කරන්නේ. එතකොට දැන් මේ නිව් වර්ල්ඩ් ඕඩර් කියන කතන්දරේ සහ ඒකත් එක්ක මේ යන ග්‍රේට් රීසෙට් න්‍යායත් එක්ක මේකේ ඇත්තටම අරමුණ මොකද්ද කියලා දැනගත්තට පස්සේ දැන් අපි මේ අරමුණ අවසාන අරමුණ පිළිබඳ අදහසකට ආවට පස්සේ අපිට තේරෙනවා මේ පොඩි කෑලි මොනවද මේ කරගෙන යන්නේ කියලා. මේ ධම්මික මහත්තයත් කිව්වේ ඒකයි. සම්පූර්ණම ටික ක්‍රමක්‍රමයෙන් මේ පද්ධතියම සාතනික පද්ධතියක් බවට පත් කරගෙන යනවා. ඒ කියන්නේ පාරේ මෙතුමා කලින් පැහැදිලි කරා පාරේ යන වාහනවල හැඩේ, මූණු, ලෝගෝ
එතකොට කෑම ජාතිවල කෑම ජාතිවල තියෙන දේවල් ඊට පස්සේ ලයිට් කනු ලයිට් කනුවේ ඉඳන් හදලා තින්නේ යාගේ ආකෘතියට සියලුම දේවල් අපි හිතන් ඉන්නවා මේ සිංහල බෞද්ධ ක්‍රමය තමයි මේක තියෙන්නේ කියලා. නැහැ. සම්පූර්ණම ඒක දන්නෝ දනිති සාතනික ක්‍රමයක්. එතකොට අපේ දේශපාලනය ඊට පස්සේ අපේ මොකද වේදකම ඊට පස්සේ අපේ අධිකරණය සම්පූර්ණම සාතනික විදිහට තමයි තියෙන්නේ. ඒ පුටු තියලා තියෙන්නේ පල්ලියේ විදිහටනේ. පල්ලියේ පුටු තියෙන්නේ උසාවියේ පුටු තියෙන විදිහටමනේ. අනිවාර්යයෙන්. ඇයි එතකොට පල්ලියයි උසාවියයි දෙකම එක සමාන නේද පොතේදී මහත්තයා? අනිවාර්යයෙන්ම. ඉතින් ඒවා ඇත්තටම අපිට නිකන් සාමාන්‍යකරණය වෙලා තියෙනවා. දැන් ධම්මික මහත්තයා කලිනුත් කිව්වා මේ නව සාමාන්‍යකරණය කියන කතාව. ඒ කියන්නේ අලුත් දෙයක් අපිට හඳුන්වලා දෙනවා. හඳුන්වලා දුන්න එක සාමාන්‍යකරණය කරනවා. සාමාන්‍යකරණය කරපුවාම මේක අපේ දෙයක් විදිහට අපි වැළඳ ගන්නවා. ඉතින් ඒ නිසා අපිට වෙලා තියෙන්නේ මේ අනුන්ගේ පද්ධතියක්, අනුන්ගේ ක්‍රමයක් අපි සාමාන්‍යකරණය කරගෙන අපේ කරගෙන අපි මේකේ ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි අපිට මේක තේරෙන්නේ නැත්තේ ඒකයි. මේකේ දැන් මේකේ ප්‍රධානම සංරචකයක් තමයි මේ ධම්මික මහත්තයා මේ අධ්‍යාපනය, education and media කියන දෙක. ඔය එතකොට මේ දෙකෙන් තමයි ප්‍රධානවම මේ පද්ධතිය සම්පූර්ණව පවත්වාගෙන යන්නේ. එතකොට අධ්‍යාපන ක්‍රමයේ ඉහළටම ගියපු කෙනෙකුට කිසිම විදියකට මේ කතන්දරේ තේරෙන්නේ නැහැ. අර පොටු ඒක වෙනම මාතෘකාවක් පැත්තක්. ඒක මේක ප්‍රඥාව පැත්තෙන්ම බොහොම ස්මාර්ට් විදිහට වැඩ ඒ කට්ටිය කටයුතු කරලා යන්නේ මේක අල්ලන්න කියන එක හිතන්නත් අමාරුයි. හිතන්නත් අමාරුයි.